සමහර මිනිස්සු හරි දේ තෝරගන්නවා. ඒ දේවල් අත්හරිනවා. ඊට පස්සේ ආය තේරෙනවා අත්හැරපු දේ තමයි හරි දේ කියලා. ඉතින් ඇත්තටම අත්හරින්න ඕන මොකද්ද? අපි වෙනද ගන්න ඕන මොකද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඉතින් කෙනෙක්ව ආශ්‍රය කරන්න ඕනි. ඒ කෙනාගේ ඇතුළාන්තය අපිට පොඩ්ඩක් හෝ දැක ගන්න අධ්‍යයනය කරන්න. ඉතින් ඒකට ගොඩක් කල් යනවා. ඉතින් එහෙම අධ්‍යයනය කරාට පස්සේ මතු පිටින් පෙන්වන චරිතය නෙමෙයි ඇතුළේ තියෙන්නේ. ඇතුළෙන් තියෙන වෙනස්ම චරිතයක්. එතකොට ඉතින් කසාද බැඳලා හිටියත් ආපහු දෙන්නයි කැමැත්තෙන් වෙන් වෙලා යන්න පුළුවන්. කොහොම නමුත් ආය අලුත් කෙනෙක් ඇවිල්ලා පරණ කෙනා මතක් වුණොත් අලුත් කෙනාට වඩා පරණ කෙනා හොඳයි කියලා ආය පරණ කෙනා කැමති නම් ආය පරණ කෙනා ළඟටම යන්නත් පුළුවන්.